අනේ මන්දා කුසුමේ මගේ පොට්ට බෝට්ටුව ගිලුණානේ මචං. මම ඇස්වාක්වත් වදීවි කියලා කොච්චර ආසාවෙන්ද ඇදුවේ ඒක. පට්ට බෝට්ටුව. මොකක්ද බං ඒකට දාපු නම? කළු බණ්ඩාගේ ජල රකුසාද? අනේ ඵලයන් බං යන්න. ඕක බෝට්ටුවක්ද? වතුර උඩ තිබ්බ ලෑලි කෑල්ලක්. ඕක ගිලෙන එක පුදුමයක්ද? මොකද යකෝ ලෑලි කෑල්ලක් කිව්වේ? ඒක ෂේප් එක දැක්කේ නැද්ද? පට්ට ඇරෝඩයිනමික් පෙනුමක් තිබ්බේ. ඇරෝඩයිනාමික්? වතුරේ යන බෝට්ටුවකට අනේ මේ උඹේ ඔළුව තමයි ඇරෝඩයිනාමික්. හරි හරි කෑ ගහන්න එපා. උඹට සයන්ස් තේරෙන්නේ නැහැ කියලා මන් දන්නවනේ. ඉඳහන්කෝ මම දුඹට චේල දෙන්නම්. ඇයි උඹ යාරේ ජල රකුසා ගිලුනේ කියලා කට වහගෙන අහගෙන ඉඳපන්. හරි අපි එහෙනම් මුලින්දම පටන් ගමු. මේ හැම නාඩගමකටම මුල තමයි පීඩනය. කළු බණ්ඩා? පීඩනය? අනේ මට නම් මචං දැන් තියෙන්නේම පීඩනය තමයි. ගෙදරින් පීඩනය, ජොබ් එකෙන් පීඩනය, දැන් බලපංකෝ බෝට්ටුවත් ගිලිලා පීඩනය මට පිස්සු හැදෙයි. ඒ මානසික පීඩනය නෙමෙයි මොඩියෝ මේක සයන්ස් වල තියෙන පීඩනය. ප්‍රෙෂර් සිම්පල් නේ. බලමු කෙටි උඹේ ඔළුවට මේකවත් යනවද කියලා. හරි. ස්ක්‍රීන් එක දිහා බලනවා. පීඩනය කියන්නේ ඒකක වර්ගඵලයක් උඩට එන බලයට. තේරුණාද? බලය වර්ගඵලයෙන් බෙදුවම එන උත්තරේ. කළු බණ්ඩා. ඒකනම් හරි වගේ. ඒත් මේ මොකක්ද බං අන්තිමට තියෙන පැස්කල් කියන්නේ? කවුද? අපේ ගමේ ඉන්න පැස්කල් කියලා අයියා කෙනෙක්. එයා ගැනද මේ කියන්නේ? අනේ දෙයියනේ. එහෙම මිනිස්සයා නෙමෙයි. ඒක පීඩනයේ මනින යුනිට් එක. සෙන්ටිමීටර් මීටර් කියනවා වගේ. බ්ලේස් පැස්කල් කියන විද්‍යාඥයට ගරු කරන්න තමයි ඒ නම දාලා තියෙන්නේ. උඹ වගේ නෙමෙයි. එයාගේ ඔළුවේ මොලේ තිබ්බා. හරි. උඹට ඕක නිකන් කිව්වට ඔළුවට යන්නේ නෑනේ. මන් දන්නෝනේ. මේ උදාහරණය බලපන්කෝ. හිතමුකෝ පෙට්ටියක් තියෙනවා. ඒකේ බර නිව්ටන් 400යි. ඒකේ අඩිය වර්ගඵලය වර්ගමීටර 0.2යි. දැන් මොකද කරන්නේ? 400 0.2කින් බෙදනවා. මන් දන්නවා. යන්තම් පළවෙනි පාරට හරි උත්තරයක් දුන්නා. එතකොට උත්තරේ පැස්කල් 2000ක්. යකෝ පට්ට ගානක් නේ. මගේ බෝට්ටුවටත් ඔච්චර පීඩනයක් එන්නේ නැති නේද මචං? මාරයිනේ. ඒක ගිලිලා තියෙන්නේ. මට තේරුණා. ගාන ලොකු එක නෙනේ බන් මෙතන වැදගත්. ඒක හැදෙන විදිහ තේරුම් ගනින්කෝ. උඹේ ඔළුව හරියට කැඩුන රේඩියෝ එකක් වගේනේ වැඩ කරන්නේ. හරි. දැන් අපි කතා කළේ ගොඩබිම තියෙන දේවල් ගැන. දැන් තමයි උඹේ ප්‍රශ්නෙට අදාළම තැනට එන්නේ. වතුරේ පීඩනය. ඔබ හිතනවද වතුර තල්ලු කරන්නේ පහළට විතරයි කියලා? කළු බණ්ඩා. නැතුව වතුර කොහොමද තියෙන්නේ පහළටනේ. ඉතින් පහළට තමයි තල්ලු කරන්නේ. වෙන කොහෙට තල්ලු කරන්නද? උඩට තල්ලු කරනවා නම් අපි ඔක්කොම අහසේ පාවෙයිනේ බං. පොඩ්ඩක් හිතපන්කෝ. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දීපන් බලන්න. වතුරේ පීඩනය ක්‍රියා කරන්නේ පහළට විතරද? ඔව්ද නැද්ද? කළු බණ්ඩා. අනිවාර්යම ඔව්. මම 200ක් ෂුවර්. ඒකනේ බඩු වතුරේ ගිලින්නේ. සිම්පල් ලොජික් මචං. වැරදි. ලොජික් තියෙන්නේ මගේ පැත්තේ. උඹ පැත්තේ නෙමෙයි. මෙන්න බලපන්. වතුරේ පීඩනය පතුලට වගේම බිත්තිවලටත් දැනෙනවා. වැදගත්ම දේ තමයි ද්‍රවයක ඕනම තැනක පීඩනය හැම පැත්තටම ක්‍රියා කරනවා. උඩ පහළ වම දකුණ හැම පැත්තටම. පොලිතින් කවරයක් හිල් කරලා වතුර පිරවුවම හැම හිලෙම වතුර විදින්නේ ඒකයි. කළු බණ්ඩා ෂා එහෙව සීන් එකක්ද? මං හිතුවේ කවරේ හිල් නිසා වතුර නිකන් ලීක් වෙනවා කියලා. ඒ කියන්නේ වතුර අපිව හැම පැත්තෙන්ම තද කරනවා වගේද? ඔව්. දැන් ඊළඟ කාරණය. ගැඹුරට යන්න වතුර ඔබව තව මිරිකනවා. කළු බණ්ඩා. ඒ කියන්නේ වතුර අපිව බදා ගන්නවද? මොකක් හරි රොමැන්ටික් සීන් එකක්ද මේක? කුසුමි. අනේ මේ විහිළු කරන්න එපා. උඹ වද එකෙක්ව කවුද බන් බදාගන්නේ? මං කිව්වේ ගැඹුරට යන්න පීඩනය වැඩි වෙනවා කියලා. කුසුමි මේක තමයි ප්‍රධාන නීතිය. ද්‍රවයක පීඩනය ගැඹුරත් එක්ක වැඩි වෙනවා. අර ප්ලාස්ටික් බෝතලයක් උඩින් ඉඳන් පහළට හිල් 3ක් විදලා වතුර පිරෙව්වම පතුලෙම තියෙන හිලෙන් තමයි වතුර සරටම දුරටම විදින්නේ. දැකලා තියෙනව නේද? ඒ පතුලේ පීඩනය වැඩි නිසා. කළු බණ්ඩා. ඔව්. ඒක නම් මම ඉස්කෝලේ යන කාලේ කරලා තියෙනවා. මම හිතේ පතුලේ හිල මට ලොකුවට කැපෙලා කියලා ඒකයි වතුර සරට යන්නේ කියලා. නෑ. ඒකට හේතුව මේ මැජික් ෆෝමියුලා එක. P = H ρg. ඒ කියන්නේ පීඩනය සමානයි උස, ඒ කියන්නේ ගැඹුර, වැඩි කිරීම ඝනත්වය, වැඩි කිරීම ගුරුත්වය. කළු බණ්ඩා හරි. H කියන්නේ උස, G කියන්නේ ගුරුත්වය. මේ මොකක්ද බන අර P අකුර වගේ තියෙන කටුස්සා? ඒක මොන භාෂාවක්ද? ඒක ඉංග්‍රීසි නෙමෙයි, ග්‍රීක. ඒකට කියන්නේ රෝස් පාන්ද. අනේ මට ඔවා කියන්න බෑ. මම ඔකට P අකුර කියන්න. ලේසියනේ. ඒක P නෙමෙයි බං. ඒක රෝ. දෙයනේ උඹට සරල දෙයක්වත් ඔලුවට දාගන්න බැරිද? කමන්නේ ඉතින් රෝස් පාන් කීපම් මට මොකු. හරි. අර රෝස් පාන් අමතක කරපන්. දැන් තමයි උබේ ජල රකුසාගේ මරණයට හේතුව හොයාගන්න තැනට අපි එන්නේ.
පාවෙන ගිලෙන අබිරහස. අන්තිමට උබේ ප්‍රශ්නෙට උත්තරේ මචන්. කළු බණ්ඩා යන්තම් මම මේක එනකල් තම බලන් හිටියේ කියපන්න බලන්න මගේ රකුසට මොකද උනේ කියලා. එහෙනම් මේකට උත්තර දීපම් බරන්න. ඇයි යකඩ වලින් හදපු ටොන් ගානක් බර නැවක් පාවෙද්දී පොඩි ගල් කැටයක් වතුරේ ගිලෙන්නේ? කළු බණ්ඩා ඒක මචං නැව ලොකුයිනේ. ඒකට හයිය තියෙනවා. ඒක ගිලෙන්න බය නැහැ. ඒක පොරක්. ගල් කැටේ පොඩි ඒක බය වෙලා ගිලෙනවා චූටි බබා වගේ. අනේ උඹේ මොලේ. හයියයි බයයි නෙමෙයි බං. උඹ නම් කවදාවත් හැදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි කුසුමී උඩුකුරු තෙරපුම නැත්තම් අප්ත්‍රස්ට් ද්‍රවයක්. ඒ කියන්නේ වතුර තමන්ගේ ඇතුලේ තියෙන ඕනම බඩුවක් උඩට තල්ලු කරනවා. ඒ උඩට තල්ලු කරන බලයට තමයි උඩුකුරු තෙරපුම කියන්නේ. කළු බණ්ඩා ඒ කියන්නේ වතුර අපිව උඩට විසික් කරනවා වගේද? ලිෆ්ට් එකක් දෙනවා වගේද? විසික් කරන්නේ නැහැ. උඩට තල්ලුවක් දෙනවා. උඹ වනාන් ඉතින් විසික් කරන්න තමයි හිතෙන්නේ. මේක හොයාගත්තේ ආකිමිඩීස් කියන පට්ට සයන්ටිස්ට්. එයා කිව්වේ මෙහෙමයි වස්තුවක් වතුර ගිල්ලුවම ඒකට දෙනෙන උඩුකුරු තෙරපම ඒ වස්තුව නිසා අයින් වෙන වතුර ප්‍රමාණයේ බරට සමානයි. මොකද්ද? වතුර අයින් වෙනවා? මොටනම් මුකුත් තේරුනේ නෑ මචං. උළු අවුල් වගේ. හරි. මෙහෙම හිතපංකෝ. උබේ බෝට්ටුව වතුරට දාපුවම ඒක වතුර ටිකක් අයින් කරනවනේ නේද? අන්නේ අයින් කරන වතුර ප්‍රමාණය වැඩි වෙන්න වතුරත් ආපහු උඩට දෙන තල්ලුව වැඩි වෙනවා. සිම්පල් නේද? හරි. තව සිම්පල් කරන්නම්. ඊළඟ එක බලපන්. කුසුමි මේ බලපන් මේක බල දෙකක සටනක් වගේ. වස්තුවේ බර කියන බලය ඒක පාලට අදිනවා. උඩුකුරු තෙරපුම කියන බලය ඒක උඩට තල්ලු කරනවා. කළු බණ්ඩා හරියට කම ඇදිල්ලක් වගේනේ. හරියට හරි. දැන් කියපන් බලන්න. වස්තුවේ බර උඩුකුරු තෙරපුමට වඩා වැඩි නම් ඒ කියන්නේ පහළට අදින බලය වැඩි නම් මොකද වෙන්නේ? වස්තුව ගිලෙනවා. එක්සැක්ට්ලි. එතකොට වස්තුවේ බර උඩුකුරු තෙරපුමට වඩා අඩු නම් හරි සමානයි නම්. ඒ කියන්නේ උඩට තල්ලු කරන බලය වැඩි නම් හරි සමාන නම් හරි. කළු බණ්ඩා ඒක පාවෙනවා. දැක්කද? ඔච්චරයි සීන් එක. ලොකු නැවක් හදන්නේ ගොඩක් වතුර අයින් වෙන විදිහට. එතකොට ඒකට ලැබෙන උඩුකුරු තෙරපුම නැවේ බරට වඩා වැඩි වෙනවා. ඒකයි ඒක පාවෙන්නේ. උඹේ ජල රකුසා පොඩි නිසා ඒකෙන් අයින් වෙන වතුර ටිකයි. ඒ නිසා ඒකට ලැබෙන උඩුකුරු තෙරපුම බෝට්ටුවේ බරට වඩා අඩුයි. ඒකයි ගිලුනේ. ඉතින් දැන්වත් තේරුණාද මචං ඇයි උඹේ ජල රකුසා මෙරුනේ කියලා? මට දැන් තමයි කුසුමේ මීටරුනේ. ෆට්ට ටැන්ක්ස් මචං. මම හිතුවේම වෙන මොකක් හරි අවුලක් කියලා. මගේ ඩිසයින් එකේ අවුලක් නෙමෙයි එහෙනම්. එහෙනම් කියපන් බලන්න. ඊළඟ බෝට්ටුව හදන්නේ කොහමද? හරිම සිම්පල්. උඩුකුරු තෙරපුම වැඩි කරගන්න ඕනනේ. මම ඊළඟ සැරේ බෝට්ටුව හදන්නේ යකඩ වෙනුවට ඊටත් වඩා බර ගල් වලින්. ගල් පට්ට බරයිනේ. එතකොට උඩුකුරු තෙරපුම නිකම්ම වැඩි වෙනවා. ඊට පස්සේ මම බෝට්ටුවට පහලින් හිල් වගේක් තියෙනවා. එතකොට වතුර හැම පැත්තෙම තල්ලු කරනවානේ. එතකොට පාවින්නේ නේද? මොකක්? ගල් වලින් හිල් තියලා යකෝ උඹට මම මෙච්චර වෙලා කියලා දුන්න දේවල් වලින් ඔලුවට ගිය ඕකද? බර වැඩි වුණාම ගිලෙනවා මෝඩයෝ. නෑ උඹ කිව්වේ බරයි උඩුකුරු තෙරපුමයි අතර සටනක් කියලා. මම බර වැඩි කරලා සටනට ලෑස්ති කරනවා. We must fight. අනේ උඹ නම් හැදෙන්නේ නෑ. මගේ කටත් රිදෙන උඹට කියලා දීලා. මං යනවා යන්න. උඹ හදපන් ගල් බෝට්ටුවක්. ඉඳපන් මචං මගේ ප්ලෑන් එක අහපන්කෝ. මම ගල් බෝට්ටුව හදලා ඒකේ නම තියෙනවා කුසුමිගේ මොලේ කියලා. ඒකත් ගලක් වගේන්දි. මොකද්ද කිව්වේ? මගේ මොලේ. උඹේ ඔල්වේ තියෙන මොනවද පොල් කුඩුද? නෑ මං කියන්නේ ගල් බරයිනේ. එතකොට උඩුකුරු තෙරපුම අනේ මේ කට වහගෙන මට තව එක වචනයක්වත් අහන්න බෑ. උඹයි උඹේ ගල් බෝට්ටුවයි දෙකම ගිලිලා පළ.